අපි හැමෝටම හොඳ වෙන්න හැමෝටම බැහැ නේද? මටත් ඉස්සර ඕක හරි ප්‍රශ්නයක්. මේ අනේ ඇයි මෙච්චර හොඳ දේවල් කියද්දිත් ඇයි මිනිස්සු බනින්නේ කියලා ඉතින් හිතනකොට නිකන් හිතට දුකක් දැනෙනවා. ඇයි මෙච්චර දේවල් හොඳ දේවල් කියද්දිත් බනින්නේ කියලා. පස්සේ මට කාලයත් එක්කම තේරුණා හැමෝටම හොඳ වෙන්න බැහැ. ඉතින් අපි කොච්චර හොඳ දේවල් කරත් මේ පිරිසක් ඒකේ අඩුලුහුඩුකම් ඒකේ වැරදිම දකින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා කියන එක. ඒක කාලයත් එක්ක මට තේරුණ දෙයක්. ඉතින් අපි එහෙමයි කියලා හැමෝටම හොඳ වෙන්න කියලා මේ අපි වැරදි දේවල් සමාජගත කරන්න ඕනේ නැහෙනේ නේ. රැල්ලට යන්න ඕනේ නැහෙනේ. මම නම් කවදාවත් රැල්ලට යන කෙනෙක් නෙවෙයි. මම රැල්ලට පෝස්ට් හදන්නේවත් මම මේ කියන දේවල් මම රැල්ලට කරන දේවල් නෙවෙයි. එක අවශ්‍යතාවයක් කිව යුතුයි කියලා දෙයක් හිතුනොත් මම ඒ දේ අනිවාර්යෙන් කියනවා. උඩුගම්බාලා වුණත් මම පීනනවා. ඒක මගේ හැටියක්. ඉතින් අපි හැමෝටම හොඳ වෙන්න බෑ. ඒක තමයි ඇත්ත. මෙහෙමයි ඉතින් බුදුහාමුදුරුවන්ටත් කොච්චර කට්ටිය අපහාස කරා බැන්නා. ඉතින් එහෙම දේවල් කරාද? ඒ නිසා ඉතින් අපි කවුද නේද? අපිට හොඳ අපි කරන දේවල් හොඳයි හැමදේම හොඳයි කියලා කියන්නේ නැහැ නේ. ඉතින් දැන් උදාහරණයක් විදිහට දැන් මම බියර් එකක්වත් බොන කෙනෙක් නෙමෙයි. දැන් මම බොන එකට විරුද්ධව කතා කරපුවාම දැන් හිතනවා අනේ මං හරි හොඳ දෙයක් නේ කියන්නේ මං සමාජයට වැරදි දෙයක් කියන්නේ නැහැ නේ කවුරුත් මට බනින එකක් නැහැ කියලා. නමුත් ඉතින් අර බොන කට්ටිය ඔක්කොම මට බනිනවනේ. ඒකනේ ඇත්ත. ඒ නිසා ඉතින් ඔයා වුණත් මිනිස්සු බැන්න කියලා නරක දේවල් අර රැල්ලට දේවල් කියන්න යන්න කරන්න යන්න එපා. තමන් හරි දේ වෙනුවෙන් හැම විටම පෙනී සිටින්න. අද බනින මිනිස්සු කවදා හරි එයාලා තේරුම් ගනි. මෙයා ඇත්ත කිව්වේ මෙයා හරි දෙයක් නේද කිව්වේ කියලා එයාට කවදා හරි තේරෙනවා ඕක. ඒ තේරුණ දවසට ආපහු ඔයා පැත්තට හැරෙයි. ඒ නිසා මේ මිනිසුන්ගේ කතාවලට දුක් වෙලා හොරි වෙලා අනේ ඇයි මෙහෙම කරන්නේ කියලා ඉතින් ඒක ඇත්තටම තේරුමක් නැති දෙයක්. මාත් ඒක තේරුම් ගත්ත දෙයක්. මේ එහෙම වැඩක් නෑ. ඉතින් අපි හරි දේ වෙනුවෙන් පෙනී සිටියාම අපිට ඒකේ ආත්ම තෘප්තිය තියෙනවනේ. අපි හරි දෙයක් වෙනුවෙන් අපි හරි දෙයක් කතා කරේ කියලානේ. අන්න ඒ හිතේ තියෙන ආත්ම තෘප්තිය අපිට ඇති. ඒ වගේම අපේ හිතට එකඟවනේ අපි දෙයක් කියන්නේ. අපි කාටවත් වහල් වෙලා අපි කාගවත් කීමකට නෙවෙයිනේ දෙයක් කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමන් හරි දේ වෙනුවෙන් පෙනී සිටින හැම වෙලේම ප්‍රතිචාර ගැන හිතන්න යන්න එපා. හොඳ වගේම නරකත් අහන්න වෙනවා අනිවාර්යෙන්. කොච්චර හොඳ දෙයක් කිව්වත් අනිවාර්යෙන් බැනුනොත් අහන්න වෙනවා තමයි. ඉතින් ඒක මම නම් තේරුම් ගත්ත දෙයක් මේ සෝෂල් මීඩියා වල ඉඳලා. ඉතින් ඔයත් හැම විටම හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න. මේ කවදාවත් මිනිස්සුන්ගේ බනින් නැති වෙන්නේ කියලා නිකන් අනවශ්‍ය දේවල් වලට පෙනීන්න එපා. හැම වෙලේම හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න. ඒක තමයි වෙන්න ඕනේ යුතු දේ.